everyone. ලැබුවා 2026 අවුරුද්ද ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න සෑහෙන කාලයකට පස්සේ මම මේ අරගෙන ඉන්නේ ටස්මේනියාවල මම ගියපු තවත් එක one day tour එකක්. ඉතින් මේ tour එකේ අපි තැන් කීපයකටම යනවා. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක කොහෙද යන්නේ කියලා බලන්න. සුපුරුදු විදියට අපි මුලින්ම කළේ මොනවා හරි කාලා කොෆි එකක් බොන එක තමයි. අපි ටුවර් එකේ අපි මුලින්ම යන්නේ Mount Paris Dam කියන ඩෑම් එක බලන්න. මේ ඩෑම් එක හදලා තියෙනවා කියලා කියන්නේ 1936 දී විතර. ඒ වගේම මේ ඩෑම් එක මීටර් 250ක් විතර දිගයි, මීටර් 16ක් විතර උස කොන්ක්‍රීට් ඩෑම් එකක් කියලා තමයි කියන්නේ. ඉතින් මෙතන වටපිටාව මාරම ලස්සනයි. ඒ වගේම ඩෑම් එක මැද්දෙන් ගලාගෙන යන මේ පොඩි දිය පාර නිසා මෙතනට මාරම ලස්සනක් තමයි තියෙන්නේ. ඊළඟට අපි මේ යන්නේ ටස්මේනියාවල රේන් ෆොරස්ට් එකක් බලන්න. ඉතින් මේ රේන් ෆොරස්ට් එකේ පොඩියට ලස්සන වෝකින් පාත් එකක් හදලා තියෙනවා. මිනිත්තු 15කින් විතර අපිට පොඩි වෝක් එකක් ගිහිල්ලා රේන් ෆොරස්ට් එක මැද්දට ගිහිල්ලා ඉන්න පුළුවන් විදියට. රේන් ෆොරස්ට් එකෙන් එළියට ඇවිල්ලා අපි දැන් හදන්නේ ටිකක් ලොකු වෝක් එකක් යන්න. ඉතින් අපි මේ වෝක් එකේ අන්තිමට අපි යන්නේ වෝටර්ෆෝල් එකක් බලන්න. ඒ වෝටර්ෆෝල් එකේ නම තමයි හෝල්ස් ෆෝල්ස් කියලා කියන්නේ. ඉතින් මහන්සි බලන්න නැතුව අපි හිතුවා අපේ වෝක් එක පටන් ගන්න ලස්සන වෝටර්ෆෝල් එකක් බලන්න යන්න. අපේ වෝක් එක මැද්දේ හම්බුණු එක view point එකක් තමයි මේක. ඉතින් මෙතනට හරියටම අපිට waterfall එක පේන්නේ නැහැ. නමුත් පොඩියට බලා ගන්න පුළුවන් waterfall එක උඩින් ඉඳන්. මෙතන විශේෂම දේ තමයි අපිට ප්ලැටිපස් කියන සතා බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා අහලා ඇති. ඉතින් මට වීඩියෝ කරගන්න නම් බැරුව ගියා. හැබැයි ප්ලැටිපස්ලා 3 දෙනෙක්වම අපිට එක අවස්ථාවලදී බලා ගන්න පුළුවන් වුණා. අපි ලස්සන view point එක තියෙන තැනට ආවා. waterfall එක ගාවටම මෙතනට මාරම ලස්සන view එකක් තියෙනවා waterfall එකේ. ඒ විතරක් නෙමෙයි මාරම calm ඒ වගේම නිශ්ශබ්ද පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් වතුර ගලාගෙන යන සද්ද හගෙන පාඩුවේ ඉන්න කියාපු තැන තමයි මේක. දැන් මේ ඇවිත් ඉන්නේ අපේ tour එකේ අන්තිම ඩෙස්ටිනේෂන් එකට.
ඉතින් මේක තමයි ලිටල් බ්ලූ ලේක් කියලා කියන්නේ. ඉතින් මේ ලේක් එකේ වතුර නිල් පාට වෙලා තියෙන්නේ ගොඩක් කාලයකට කලින් මෙතන මයිනින් වැඩ වෙලා තියෙනවා. ඉතින් ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට තමයි මේකේ වතුර නිල් පාට වෙලා තියෙනවා කියලා කියන්නේ. අද වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් thank you. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් goodbye.